Hello everyone, welcome back to my YouTube channel. අපි දැන් සූදානම් වෙන්නේ grade 3 තුන ශ්‍රේණියේ ඉගෙනීම ලබන දූ දරුවන්ට එයාලගේ third term test එකට. ඒ කියන්නේ තුන්වන වාර පරීක්ෂණයට අදාළව paper එකට එන එක question එකක් කතා කරන්න. මේ question එකෙන් ඔබට පුළුවන් පුතේ ලකුණු 10ක් ලබා ගන්න. You can get 10 marks from this question. දැන් බලන්න මේ question එකේදී බලන්නේ ඔයාට grade 3 වල ඉන්න ඔයාට third term test එකට තුන්වෙනි වාරය වෙනකොට ඔයා colors ටික දන්නවද කියලා තමයි මේ question එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දීලා තියෙනවා මේ board එකේ pictures ටිකක් දීලා තියෙනවා, colors ටිකක් දීලා තියෙනවා. මේ question එක එහෙනම් අපි දැන් කරලා බලමු. ඒ වගේම ඔබට තවත් colors ටිකක් තියෙනවා. මේ ටිකත් ඉගෙන ගත්තාම අනිවාර්යයෙන්ම ඒ ලකුණු 10 ඔයාට ගන්න පුළුවන්. හරි. අපි බලමු මේ question එක එන්නේ මේ විදිහට. color the pictures පින්තූර ටික පාට කරන්න එන්නේ. දැන් බලන්න හොඳට first picture පළවෙනි picture එක අපි මේක ගොඩක් වෙලාවට යදාල color එකකින්ම තමයි මේ question එක දෙන්නේ. ඒ නිසා අපිට ලේසි මේක අඳුනගෙන කරන්න. first word පළවෙනි වචනය බලන්න a red apple. a red apple. එතකොට පුතේ ඔයා කරන්න ඕනේ මේක රතු පාටින් පාට කරන එක. මොකද අපි දන්නවා red කියලා කියන්නේ රතු පාට. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ a red apple රතු පාටින් පාට කරන එක. Now let's move to the second picture. දෙවෙනි පින්තූරය a green leaf. green කියන්නේ කොළ පාට. ඉතින් a green leaf මේ කොළය කොළ පාටින් ඔබ පාට කළ යුතුයි. ඊළඟ තුන්වෙනි picture එක a blue ball. blue ball. blue කියන්නේ නිල් පාට. ඉතින් මේ බෝලය නිල් පාටින් පාට කරන්න ඕන. ඊළඟට an orange fish. එතන මෙතන පේනවා ඔබට මේ තැන්වල යෙදලා තියෙන්නේ a කියලා. හැබැයි මේ හරිය යෙදුනා an orange කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ මුල අකුර orange කියන වචනේ මුල අකුර vowel අකුරක් නිසා තමයි මේ හරියේ an කියලා අපි පාවිච්චි කළේ. an orange fish. තැඹිලි පාට මාළුවෙක් තමයි මෙතෙන්ට එන්නේ. ඊළඟට a black bottle. කළු පාට බෝතලයක්. black කියන්නේ කළු පාට. මෙතන orange කියන්නේ තැඹිලි පාට. ඉතින් මෙන්න මේ colors ටික ඔබ හොඳට මතක තියාගන්න ඕන. එතකොට අපිට පුළුවන් මේ ප්‍රශ්නයට අදාළව ලකුණු 10 ලබා ගන්න. ඉතින් අපි නැවත colors ටික මතක් කරගමු. red රතු පාට, green කොළ පාට, blue නිල් පාට, orange තැඹිලි පාට, black කළු පාට. ඉතින් ඒ වගේම මේ colors ටිකට අමතරව අපි මෙතනත් දීලා තියෙනවා colors කීපයක්. අපි බලමු මේ ටිකත්. white. white කියන්නේ සුදු පාට. සුදු. white සුදු. brown දුඹුරු. brown දුඹුරු පාට. yellow කහ පාට. yellow කහ පාට. purple දම් පාට. purple දම් පාට. ඒ වගේම pink රෝස පාට. රෝස පාට. ඉතින් මේ පාට ටික මේ colors ටික හොඳට ස්ටඩි කරන්න, හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඔබට මේ ලකුණු 10 ගන්න පුළුවන්. අපි නැවත මතක් කරගෙන යමු. red රතු, green කොළ, blue නිල් පාට නිල්, orange තැඹිලි, black කළු, මේ පැත්ත බලමු white සුදු, brown දුඹුරු, yellow කහ, purple දම්, pink රෝස. ඉතින් මේ විදිහට මේ colors වලට අදාළව ඔබ වචනය මතක තියාගන්නවා නම් මේ විදිහට දෙන pictures ටික පාට කරලා ඔයාට පුළුවන් ඒ ලකුණු 10 අනිවාර්යයෙන්ම ලබා ගන්න. අපි මේ වගේම question එකකින් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ඔබේ යාළුවන්ට share කරන්න. share කරලා අපිට මේ වගේ තවත් ප්‍රශ්න පුළුවන් අපි කියලා දෙනවා මේ YouTube channel එක හරහා. ඉතින් ඔබට පුළුවන් ඒ ටික අධ්‍යයනය කරලා ඔබේ ලකුණු ටික ඉහළ මට්ටමකට අරගෙන එන්න. Goodbye.